අයිබෝන් කියල පිළිගන්න ඉතින් අලුත් ඔයගොල්ලෝ එකතු වෙන මගේ database management system question set එකේ question number 18 එක. එහෙනම් බලමු අපිට අද හම්බෙලා තියෙන question එක මොනවා වේද කියලා. ඉතින් අපිට මේක තමයි හම්බෙලා තියෙන question එක. මේ question එක යන්න නම් මේ කලින් question 16 එකයි 17 එකයි එකතු වෙලා යන්නේ මේක. මේකේ අපි කලින් හදාගත්ත question number 16 එකේ 17 එකේ හදාගත්ත database එකක් බලන්න මුලින්ම. ඉතින් ඒක තමයි අපි හදාගත්ත එක. ඒකේ අපි මුලින්ම කරමු කලින් අපි මේකේ database එක forward engineering කරමු. අපි දැන් මේ අරට forward engineering කරගත්තා. අපි දැන් ගිහින් බලමු Hades school එකට මොන වගේද අපිට ඒක ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඇවිල්ලා තියෙනවා මේකේ database එක. අපිට දැන් මේ කියලා තියෙන අපි data ටික add කරමු. මුලින්ම කියලා තියෙන class එකේ data ටික add කරගන්නයි කියන. මුලින් class එකේ data ටික මේක add කරමු. අපිට ඒක add කරගන්න ඕන නම් මෙන්න මේකේ ගිහින් marks db කියලා marks db class එකට ගිහින් ඒකෙන් ආපහු මෙතෙන්ට ආවන් පස්සේ අපිට මේක පෙන්නනවා. ඊට පස්සේ අපිට මේකේ data වලට ගිහින් ඉතින් add ඉතින් class එක row එක add කරගන්න. row එක add කරගෙන අපි මේකේ දැන් data ටික දාගෙන යමු. අපිට මේකේ මුලින් කියලා තියෙනවා class එකනේ. class එක දාගමු. අපි ඒක add කරගත්තා. දැන් ඒකේ ටික ගන්න හරි. ළඟට තියෙන student table එක. student table එක. අපි මේ data ටික add කරගමු. හරි ඉතින් මේ තියෙන්නේ මම add කරගන්න student table එකේ data ටික. ඊළඟට අපිට තියෙනවා enter the data in the subject table. subject table එකේ අපිට data ටික add කරගන්න තියෙන්නේ. අපි ඒකට මේ student table එකේ add කරගත්තා වගේ subject table එකේ ටිකක් add කරගමු. මේක ඇතුලේ මේක එච්චර වැඩි නෑ. මේක දින 3යි. මේ ටික add කරගමු. හරිනේ. subject table එක හරි. ටිකක් දාගත්තා. ඊළඟට enter data in the exam timetable. මේ exam timetable එකේ අපි මේ ටික දාගමු. හරිනේ. exam timetable එක හරි. ඊළඟට තියෙන exam mark record එකනේ. මේක මේක. ඒකේ ටිකක් දාගමු මේකට. ඉතින් මේ තියෙන්නේ මේ මම ඇඩ් කරගත්ත ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් එක ඇඩ් කරගත්ත data ටික මේ question එකේ මේ question set 18 එකේ කරන්න තියෙන්නේ මේ ටික විතරයි. ඒක කරන්න ගිහපු ඔක්කොම ටික වගේ කරා අපි දැන්. ඔක්කොටම අපි data දාලා තියෙන්නේ. ඒක තමයි මේ question එක කියන්නේ. ඉතින් මාත් එකතු වුණාට ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.